හරි අදනේ දුවේ පුතේ අද අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා රිකර්ෂන් කියන මාතෘකාව ගැන. A-level ICT ළමයිට වගේම අන්ඩර්ග්‍රැඩ් කරන ළමයිට ගොඩක් වැදගත් මාතෘකාවක් තමයි රිකර්ෂන් කියන මාතෘකාව. එතකොට අපි කලින් වීඩියෝ වලදීත් සමහර ස්ථානවලදී අපි රිකර්ෂන් කියන මාතෘකාව දැක්කා. අපි සමහර අවස්ථාවලදී කතා කරා. හැබැයි අද අපි මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම ඩෙඩිකේට් කරන බලාපොරොත්තු වෙනවා රිකර්ෂන් කියන ටොපික් එක සම්බන්ධයෙන්. එතකොට අපි සාමාන්‍යයෙන් අපි දන්නවා ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරන ආකාරය ගැන. එතකොට අපි සාමාන්‍යයෙන් දන්නවා අපි ප්‍රෝග්‍රෑම් එකක් නිර්මාණය කිරීමේදී අපිට කම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් එකක් තියෙනවා නම් අපි ඒක ස්මෝල් චන්ක්ස් විදියට නැත්නම් අපි කියනවා පොඩි කුඩා කොටස් වලට ස්මෝල් පීසස් විදියට කඩා ගන්න අවශ්‍ය නම් අපි දන්නවා සාමාන්‍යයෙන් අපි ෆන්ක්ෂන්ස් භාවිතා කරනවා නැත්නම් අපි කියනවා මෙතඩ්ස් භාවිතා කරනවා. එතකොට ඒ හැම ෆන්ක්ෂන් එකම යම්කිසි කාර්යයක් සඳහා ටාස්ක් එකක් තමයි නැත්නම් අපි යම්කිසි කාර්යයක් නැත්නම් ටාස්ක් එකක් සිදු කිරීම සඳහා තමයි අපි ඒක ඩිෆයින් කරන්නේ. අපි සාමාන්‍යයෙන් ඉන් ජෙනරල් ෆන්ක්ෂන් එකක් ගැන කතා කරොත් අපි දන්නවා ඕනෑම ෆන්ක්ෂන් එකක් හැදිලා තියෙන්නේ යම්කිසි කාර්යයක් සිදු කිරීම සඳහා. දැන් අපි උදාහරණයක් විදිහට හිතුවොත් අපිට අවශ්‍ය වෙනවා ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරන්න අපිට ඕන නම්බර් එකක් ඔඩ්ද ඊවන්ද කියලා චෙක් කරන්න. අපිට ඕන නම්බර් එකක් ඔඩ්ද ඊවන්ද කියලා චෙක් කරන්න. අපිට කියන්න පුළුවන් def is even අපි කියනවා අපිට නම්බර් එකක් පැරාමීටර් එකක් විදියට දෙන්න කියලා. ඒතර අපිට මේ කෝඩ් එක බලා ගන්න පුළුවන්. මෙතනදී අපිට කියනවා def is even. ඒතර මෙතනදී n කියන්නේ අපි යවන පැරාමීටර් එක. n කියන්නේ අපි යවන පැරාමීටර් එක. එතකොට මෙතන ෆන්ක්ෂන් එකේ අපිට බලා ගන්න පුළුවන් මේ ෆන්ක්ෂන් එකට අපි යවනවා පැරාමීටර් එකක් n කියලා. ඒතර අපිට තියෙනවා ෆන්ක්ෂන් name එකක්. එතකොට මේ ෆන්ක්ෂන් නේම් එක කෝල් කරාට පස්සේ තමයි අපි දන්නවා මේ ෆන්ක්ෂන් එක ඉන්වෝක් වෙන්නේ. ඒතර මේකේ ප්‍රධාන කටයුත්ත වෙන්නේ මෙයා බලනවා ඉරට්ටේ සංඛ්‍යාවක්ද. ඒතර n එකේ මොඩියුලස් 2 අරගෙන බලන එක සමානද බිඳුවට. ඒතර අපි දන්නවා මොඩියුලස් වලින් කරන්නේ ඉතිරිය බලන එක. ඒතර අපි බලනවා මෙන්න මේ සංඛ්‍යාව දෙකෙන් බෙදුවට පස්සේ ඉතිරිය බිඳුවද. ඉතිරිය බිඳුවයි නම් මෙයා true කියලා අපිට රිටර්න් කරනවා. එහෙම නැත්නම් false කියලා රිටර්න් කරනවා. ඒතර අපිට මෙතනදී method signature එකේ බලා ගන්න පුළුවන් ෆන්ක්ෂන් නේම් එකක් තියෙනවා is even පැරාමීටර් එකක් තියෙනවා n කියලා. ඊට පස්සේ මෙතනදී return value එකක් තියෙනවා true or false කියලා. ඒතර අපිට true or false කියලා return value එක බලා ගන්න පුළුවන්. ඒතර අපි සාමාන්‍යයෙන් in generally කතා කරන ෆන්ක්ෂන් එකක දැන් අපිට මේ ෆන්ක්ෂන් එක අපි run කරගෙන අපි දන්නවා මේ ෆන්ක්ෂන් එකක් run කරාට result එකක් එන්නේ නැහැ. මොකද අපි දන්නවා ෆන්ක්ෂන් එකක් call කරොත් විතරයි අපිට result එකක් බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් අපි මේ ෆන්ක්ෂන් එක call කරොත් අපි කියනවා is even මං කියනවා 10 කියලා සංඛ්‍යාවක් පාස් කරනවා. ඊට පස්සේ මම ආයි දෙනවා print is even 11. එතකොට අපිට බලා ගන්න පුළුවන් අපේ පළවෙනි සංඛ්‍යාව ඉරට්ටේ සංඛ්‍යාවක්. එතකොට එහෙනම් එයා මේ ඉක්වේෂන් එක through මොඩියුලස් එක අරගත්තට පස්සේ රිටර්න් කරන්න ඕන true කියලා 11 කියන අවස්ථාවට false කියලා රිටර්න් කරන්න ඕන. එතකොට අපිට බලා ගන්න පුළුවන් true false කියලා ආකාරයට රිටර්න් වීම සිදු වෙනවා. අපි මේ ජෙනරලි කතා කරන ෆන්ක්ෂන්ස් ගැන. හැබැයි රිකර්ෂන් කියන මාතෘකාවේදී අපිට තියෙන ප්‍රධානම විශේෂත්වය තමයි අපි රිකර්ෂන් එකකදී ෆන්ක්ෂන් එකක් එයාවම කෝල් කරන එක සිදු කරනවා. ෆන්ක්ෂන් එකක් එයාවම කෝල් කරන එක සිදු කරනවා. ඒතර අපි දන්නවා සාමාන්‍යයෙන් ෆන්ක්ෂන් එකක් ඇතුළත තවත් ෆන්ක්ෂන් එකක් කෝල් කිරීමේ හැකියාව පවතිනවා. එක ෆන්ක්ෂන් එකක් ඇතුලේ තව ෆන්ක්ෂන් එකක් කෝල් කරන්න පුළුවන්. දැන් අපි උදාහරණයක් විදිහට හිතමු අපිට ඕන තව ෆන්ක්ෂන් එකක් ඩිෆයින් කරන්න වෙල්කම් කියලා. වෙල්කම් කියලා ඩිෆයින් කරන්න ඕන. ඒතර මේක non parameterized ෆන්ක්ෂන් එකක්. මට කියන්න ඕන print කරන්න කියලා welcome to අපි හිතමු odd or අපි මෙතනදී even නේ. අපි හිතමු even number identification algorithm. අපි හිතමු මේ අපිට නිකන් තියෙනවා ෆන්ක්ෂන් එකක්. ඒතර මේ ෆන්ක්ෂන් එකේ ප්‍රධාන අරමුණ වෙන්නේ අපි මේ ෆන්ක්ෂන් එක කෝල් කරාට පස්සේ එයා print කරනවා welcome to even number identification algorithm කියලා. දැන් මට මේ ෆන්ක්ෂන් එක කෝල් කරගන්න අවශ්‍යයි තව ෆන්ක්ෂන් එකක් ඇතුලේ. දැන් මේ is even කියන ෆන්ක්ෂන් එක ඇතුලේ මට මුලින්ම කරන්න ඕන දේ තමයි මෙන්න මේ ෆන්ක්ෂන් එක කෝල් කරගන්න එක. welcome කියන ෆන්ක්ෂන් එක මේ මම කෝල් කරනවා මේ function එකක්. calling a function නැත්නම් invoking a function. calling a function
දැන් මොකද්ද මේ ෆන්ක්ෂන් එක වෙන්නේ? මම මේ ෆන්ක්ෂන් එක කෝල් කරාට පස්සේ දැන් අපි මේක රන් කරා කියලා අපිට බලා ගන්න පුළුවන් වෙල්කම් එක කෝල් වෙන්නේ නැහැ. ඇයි? මේ ෆන්ක්ෂන් එක ඉන්වෝක් වුණොත් විතරයි මේ වෙල්කම් කියන ෆන්ක්ෂන් එක කෝල් වෙන්නේ. දැන් බලන්න මම මේක රන් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මුලින්ම එනවා welcome to even number identification algorithm. ඇයි? මම මේ ෆන්ක්ෂන් එක කෝල් කරා is even. ඒතර is even කෝල් කරනවා welcome. ඉතින් අපි දන්න දෙයක් තමයි අපිට ෆන්ක්ෂන් එකක් ඇතුළක තවත් ෆන්ක්ෂන් එකක් කෝල් කිරීමේ හැකියාව පවතිනවා. හැබැයි අපි කතා කරන රිකර්ෂන් මාතෘකාවේ තියෙන සුවිශේෂත්වය තමයි රිකර්ෂන් එකක වෙන්නේ function calling itself. ෆන්ක්ෂන් එක එයාවම කෝල් කිරීමක් සිදු වෙන්නේ. ෆන්ක්ෂන් එක එයාවම කෝල් කිරීමක් තමයි සිදු වෙන්නේ. හරියට නිකන් උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා හිතන්න මිරර් එකක්. අපිට මෙහෙම මිරර්ස් දෙකක් තියාගත්තොත් මේ මිරර් එකෙන් පේන ඉමේජ් එකම අපිට මේ මිරර් එකෙන් බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මිරර්ස් දෙක එකිනෙකාව රිෆ්ලෙක්ට් කිරීමක් සිදු කරනවා. ඒක දැන් ලූප් එකක් විදිහට අපිට බලා ගන්න පුළුවන් එකිනෙකාව රිකර්ස් වෙලා යන විදිහට. මෙයාව කෝල් කරනවා, මෙයාව කෝල් කරනවා, මෙයාව කෝල් කරනවා, මෙයාව කෝල් කරනවා. ඒ කියන්නේ රිකර්ෂන් එකකදී සිදු වෙන්නේ එකම ඉමේජ් එකක් රිපිටේටිව්ලි දැක ගන්න පුළුවන් වෙන්නේ එකිනෙකට කෙනාව නිකන් කෝල් කිරීමක් වගේ වෙන නිසා. ඔයාලට බලා ගන්න පුළුවන් අර ටිකක් අතුරට යද්දි ටික පොඩි වෙනවා. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් පැරාමීටර් එකක් වෙනස් වීමක් සිදු වෙනවා. එහෙනම් රිකර්ෂන් එකකදී වෙන්නේ අපිට තියෙන සාමාන්‍යයෙන් කම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් එකක් සිම්පල් වර්ෂන් එකක් කරගන්නවා. නැත්නම් අපි කරනවා ඒක සිම්ප්ලිෆයි කරගන්නවා. හැබැයි එයාවම කෝල් කරගෙන යම් කිසි බේස් කේස් එකක් ලැබෙනකම්. එතකොට මතක තියාගෙන රිකර්ෂන් එකක වෙන්නේ මොකද්ද? ඔයා යූස් කරනවා ඔයාගේ මෙතඩ් එකම. නැත්නම් ඔයා ඩිෆයින් කරන මෙතඩ් එක විසින්ම ඒ මෙතඩ් එකම කෝල් කරනවා. හැබැයි වෙන පැරාමීටර් එකක් මත. ඒතර පැරාමීටර් එක චේන්ජ් කරගෙන තමයි අපි මේ රිකර්ෂන් එක සිදු කරන්නේ. ඒතර හොඳට මතක තියාගන්න මෙතනදී අපිට කරගන්න පුළුවන් දෙයක් තමයි කම්ප්ලෙක්ස් ප්‍රොබ්ලම් එකක් අපි සිම්පල් වර්ෂන් එකකට ගන්නවා. හැබැයි until you reach base case. ඒ කියන්නේ ඒ ෆන්ක්ෂන් එකෙන්ම කෝල් කරනවා. හැබැයි බේස් කේස් එකක් දක්වා යනකම්. එතකොට ඔයාට හරියට බේස් කේස් එකක් ඔයා ඩිෆයින් කරලා නැති වුණොත් ඔයාට ඉන්ෆිනිටි රිකර්ෂන් එකකට යනවා. එතකොට ඒක ඩ්‍රෝබැක් එකක් වෙනවා. ඒක නිසා ඔයා අනිවාර්යෙන් හරියට බේස් කේස් එකක් නිරූපණය කරන්න ඕන. එතකොට මොනවද මේ බේස් කේස් එකක් කියන්නේ? එතකොට මං මුලින්ම කියලා දෙන්නම් බේස් කේස් එක කියන්නේ මොකද්ද කියන එක. අපි සාමාන්‍යයෙන් කියන බේස් කේස් එක කියන්නේ රිකර්ෂන් එකක ස්ටොප් වෙන්න ඕන තැන. නැත්තම් රිකර්ෂන් එකක් නවතින්න ඕන තැන තමයි අපි බේස් කේස් එක කියලා හඳුන්වන්නේ. අපි කියනවා මේක this is a condition that stop the recursion from going on infinity. ඒ කියන්නේ අනන්තය දක්වා යන්නේ නැතුව අපිට මේ රිකර්ෂන් එක නවත්තන්න ඕන තැන තමයි අපි බේස් කේස් එකක් කියලා හඳුන්වන්නේ. ඊට පස්සේ අපිට තියෙනවා දෙවෙනි කේස් එක රිකර්ෂන් කේස් එක. එතකොට රිකර්ෂන් කේස් එකේදී වෙන්නේ එයා ෆන්ක්ෂන් එක තමා විසින්ම කෝල් කරන එක. ෆන්ක්ෂන් එක තමා විසින්ම කෝල් කරන එක. හැබැයි මතක තියාගන්න ෆන්ක්ෂන් එකක් කෝල් කිරීමේදී ඒ ෆන්ක්ෂන් එක පැරාමීටර් එක වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් එයාගේ ලොජික් එකේ වෙනස් වීමේ හැකියාවක් තියෙනවා. ඒතර ලොජික් එක වෙනස් වෙලා තමයි මේ ෆන්ක්ෂන් එකේ වෙනස් වීම අපි සිදු කරගෙන යන්නේ. මම හොඳම උදාහරණයක් ඔයාලට ගන්නම් ෆැක්ටෝරියල් කියන උදාහරණය. එතකොට සාමාන්‍යයෙන් අපි ෆැක්ටෝරියල් කියන උදාහරණය ගත්තොත් අපි සාමාන්‍යයෙන් සංඛ්‍යාවක ෆැක්ටෝරියල් කියලා හඳුන්වනවා. දැන් අපි ෆැක්ටෝරියල් 5 කියලා ගත්තොත් අපි කියනවා ෆැක්ටෝරියල් of 5 සමාන වෙනවා 5 into 4 into 3 into 2 into 1. අපි මෙන්න මේක කියනවා ෆැක්ටෝරියල් of 5. ඒ කියන්නේ 5 සිට 1 දක්වා තියෙන ගුණිතයන්. 5 වැඩි කිරීම, 4 වැඩි කිරීම, 3 වැඩි කිරීම, 2 වැඩි කිරීම එක තමයි අපි ෆැක්ටෝරියල් එකක් කියලා හඳුන්වන්නේ. එතන අපි ගත්තොත් n ෆැක්ටෝරියල් කියලා. n ෆැක්ටෝරියල් කියන්නේ n වැඩි කිරීම, n ඍණ 1 වැඩි කිරීම, n ඍණ 2 වැඩි කිරීම, මේ විදිහට වැඩි කරගෙන 1 දක්වා වැඩි කරගෙන යන එක. එතකොට අපි මේක සාමාන්‍යයෙන් ඉගෙන ගත්තු ලූප්ස් ගැන කතා කරලා අපිට මේක ලූප් එකකින් උනත් පහසුවෙන් නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. නිර්මාණය කර ගන්න පුළුවන් ලූප් එකක් අරගෙන අපිට කියනවා එකේ සිට ඒ ගන්න ඕන සංඛ්‍යාව දක්වා ඒ අදාළ නම්බර් එක ගුණ කරගෙන යන්න කියන එක. හැබැයි අපිට මේ ප්‍රශ්නයම මෙන්න මේ ගැටලුවම අපිට රිකර්ෂන් පාවිච්චි කරලා උනත් සුළු කිරීමේ හැකියාව තියෙනවා. දැන් මම අද කතා කරන්න හදන මේක රිකර්ෂන් එකක් පාවිච්චි කරලා සොල්ව් කරන්නේ කොහොමද කියන එක.
එතකොට අපි මේකට ලිව්ව ෆන්ක්ෂන් එකක් අපි ලියනවා def ෆැක්ටෝරියල් මං කියනවා n කියන වේරියබල් එක තමයි මට පාවිච්චි කරන්න ඕන. ෆැක්ටෝරියල් n. හරිද? එතකොට මෙන්න මම ඩිෆයින් කරා මගේ බේස් කේස් එක මොකද්ද මේ බේස් කේස් එක? මම බලනවා n එක දක්වා රීච් වෙනවද? මොකද මන් දන්නවා ෆැක්ටෝරියල් කැල්කියුලේට් කරගෙන යද්දී මට ඕන වෙන්නේ හදාගන්න 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම එක. එතකොට මට මේක පහසුවෙන්ම කියා ගන්න පුළුවන් මෙහෙම. එතකොට මේ ඇවිල්ලා මෙන්න මේ කොටස කන්සිඩර් කරොත් මේක ඇවිල්ලා ඇත්තටම 5 වැඩි කිරීම 4 ෆැක්ටෝරියල්. හරි? මොකද 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම එක කියන්නේ 4 ෆැක්ටෝරියල්. එතකොට මට මේක ඊළඟ පියවරේදී සිම්ප්ලිෆයි කරගන්න පුළුවන් 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 ෆැක්ටෝරියල්. එතකොට ඔන්න ඔය වගේ මට මේක ටික සුළු කරගෙන යන්න පුළුවන් මේක එක කියන සංඛ්‍යාව වෙන දක්වා. දැන් ඔයාලට මේක පේනවා මේ මම 5 ෆැක්ටෝරියල් මුලින්ම ලියාගත්ත මට ගන්න ඕන විදිහ. හැබැයි මම මේක සොල්ව් කරගෙන යද්දි මොකද්ද කරන්නේ? මගේ බේස් කේස් එක නිසා මම මේක 5 වැඩි කිරීම 4 ෆැක්ටෝරියල් 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 ෆැක්ටෝරියල් 5 වැඩි කිරීම 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 ෆැක්ටෝරියල් ආකාරයට තමයි මේක සොල්ව් කරගෙන යන්නේ. එතකොට මට මෙන්න මේ අවසාන බේස් කේස් එක කියන තැනට ආවට පස්සේ ඒ කියන්නේ මගේ n එක වෙන අවස්ථාවේ මට කියන්න පුළුවන් එකේ ෆැක්ටෝරියල් එක එකයි කියලා. මේ ඇත්තටම මම මෙතනදී රිටර්න් කරන්නේ මම මෙතනදී කියනවා එකේ ෆැක්ටෝරියල් එක එකයි කියලා රිටර්න් කරන්න කියලා. එකයි ෆැක්ටෝරියල් එක එකයි කියලා තමයි මේ රිටර්න් කරන්න හදන්නේ. එතකොට මේ n එක ඇවිල්ලා බේස් කේස් එක දක්වා ගමන් කිරීමක් වෙන්නේ. එතකොට එහෙම නෙමෙයි නම් ඒ කියන්නේ මගේ මේ n එක නෙමෙයි නම් මම කියනවා රිටර්න් කරන්න n වාරයක් ෆැක්ටෝරියල් n - 1. මේ n කියන්නේ එතකොට මම මුලින්ම මෙතන අපි හිතමු 5 යවුවා කියලා. මම මෙතනදී මගේ ස්කෙච් බුක් එකක් ගන්නම්. එතකොට ඔයාලට තවත් ලේසියෙන් පැහැදිලි කරන්න පුළුවන් මට. ස්කෙච් බුක් එක අරගෙන ඒ කියන්නේ මම මුලින්ම කෝල් කරනවා factorial of 5. එතකොට මෙයා මොකද්ද කරන්නේ? මෙයා කියනවා 5 මේ කියන්නේ n වැඩි කිරීම factorial of n - 1 නේ. ඒ කියන්නේ මෙතනදී අපි මුලින්ම n කියන්නේ 5යි. අපි ගන්නවා 5 වැඩි කිරීම factorial of 4 මේ. එතන ආයි factorial function එක කෝල් කරනවා. ඒ කියන්නේ මෙයා මොකද්ද? 4 වැඩි කිරීම factorial of 3 මේ. මෙයා මොකද්ද? 3 වැඩි කිරීම factorial of 2. මෙයා මොකද්ද? 2 වැඩි කිරීම factorial of 1. අපි දන්නවා factorial of 1 එකට ආවට පස්සේ අපේ base case එකේ අපි define කරලා තියෙන්නේ මොකද්ද? අපි define කරලා තියෙනවා n එක නම් return කරන්න එකයි. මේ base case එක අපි කියනවා factorial එක කියන එක කියන්නේ n කියන එක නම් අපි කියනවා මෙයා එකයි කියලා. මේ දැන් අපිට මේ ටික solve කරන්න යන්න තියෙන්නේ මේ 1 වැඩි කිරීම 2 2 වැඩි කිරීම 3 3 වැඩි කිරීම 4 4 වැඩි කිරීම 5. එතකොට මේ equation එක solve වීමක් සිදු වෙනවා. එතකොට අපි මේ ෆන්ක්ෂන් එක දැන් ඩිෆයින් කරා ෆැක්ටෝරියල් එක. එතකොට මෙයා අපි කියනවා n වාරයක් ෆැක්ටෝරියල් n - 1. දැන් ඔයාලට පේනවා මේ එකම ෆන්ක්ෂන් එක මේ ෆැක්ටෝරියල් කියන ෆන්ක්ෂන් එකම තමයි හැබැයි කෝල් කරන්නේ. හැබැයි ඔයාලට බලා ගන්න පුළුවන් පොඩි වෙනසක් වෙනවා මෙතනදී. අපි n - 1 තමයි කෝල් කරන්නේ. එතකොට n මුලින්ම 5යි නම් ඊළඟ අවස්ථාවේදී 4යි 3යි 2යි එකක් විදියට කෝල් කිරීමක් සිදු වෙනවා. දැන් අපි මේ ෆන්ක්ෂන් එක රන් කරගෙන අපි කිව්වොත් print කරන්න කියලා factorial of 5 අපි factorial of 5 කෝල් කරන්න කිව්වොත් එතකොට අපිට එන්න ඕනේ මොකද්ද උත්තරේ? 120 මේ 120 නේ. මොකද 5 වරක් 4 වැඩි කිරීම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1. එතකොට අපි මේක 5 වෙනකොට අපි 10 දාමු. එතකොට අපිට මේ වගේ සංඛ්‍යාවක් බලා ගන්න පුළුවන් වෙනවා.
එතකොට මේ අපි බලුවේ කොහොමද ෆැක්ටෝරියල් භාවිතා කරන්න. ඇයි මේ ෆැක්ටෝරියල් භාවිතා කරන්න ඕන වෙන්නේ? එතකොට මේ ෆැක්ටෝරියල් භාවිතා කිරීමේ ඇත්තටම ප්‍රධාන වාසි කීපයක්ත් තියෙනවා. අපි රිකර්ෂන් එකක් ඇත්තටම අපි රිකර්ෂන් එකක් භාවිතා කරනවද ඉටරේෂන් එකක් භාවිතා කරනවද කියලා සමහර අවස්ථාවලදී ඩිසයිඩ් කරන්න වෙනවා. එතකොට ඉටරේෂන් භාවිතා කරන්න පුළුවන් අවස්ථාවලදී අපි රිකර්ෂන් එකක් භාවිතා කිරීමේ තේරුමක් නැහැ. එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා සාමාන්‍යයෙන් ට්‍රී ට්‍රැවර්සල් එකක් වගේ දෙයක් කරද්දී ඩිවයිඩ් ඇන්ඩ් කොන්කර් ඇල්ගොරිතම් එකක් සොල්ව් කරද්දී සොල්වින් පසල් එකක් සොල්ව් කරද්දී අපිට රිකර්ෂන් වගේ එකක් පාවිච්චි කිරීමෙන් ඉතාමත් පහසුවෙන් ඒක සොල්ව් කරගැනීමේ හැකියාව පවතිනවා. මම කියන්නේ මේක භාවිතා කරන්න පුළුවන් අවස්ථා. දැන් සාමාන්‍යයෙන් A level අවස්ථාවකදී ඔයාට කියන්න පුළුවන් ඔයාට ෆැක්ටෝරියල් එක හොයන්න හැබැයි රිකර්ෂන් එකක් පාවිච්චි කරලා. එහෙම වුණොත් ඔයා දැනගෙන ඉන්න ඕන රිකර්ෂන් එකක් කියන්නේ මොකද්ද? රිකර්ෂන් එකක් කියන්නේ යා ෆන්ක්ෂන් එකම නැත්නම් තම ෆන්ක්ෂන් එකම ආයි පාරක් කෝල් කරන එක. එතකොට රිකර්ෂන් එකත් එක්ක ඉටරේෂන් එක වෙනස්කම දැනගෙන ඉන්න ඕන. අපි සාමාන්‍යයෙන් කියන ඉටරේෂන් එකක් නැත්නම් for loop එකක් while loop එකක් පාවිච්චි කරන්නේ අපි යම්කිසි ඉටරේටිං variable එකක් කරන් ආරම්භක අවස්ථාවක සිට අවසාන අවස්ථාව දක්වා ඉටරේටිව්ලි කරන එක. නැත්නම් process එක step by step call කරන එක. හැබැයි රිකර්ෂන් එකකදී වෙන දේ තමයි අපි කියනවා රිකර්ෂන් එකකදී එම ෆන්ක්ෂන් එකම තමයි නැවත නැවත වාරයක් call කරන්නේ විවිධ parameters එක්ක. එතකොට යාගේ අනිවාර්යෙන් base case එකක් තියෙන්න ඕන. හැබැයි iteration එකකදී අපි දන්නවා එයාව break වෙන condition එකක් තියෙන්න ඕන. මොකද breaking condition එකකින් තමයි අපේ loop එක end එක අපි තීරණය කරන්නේ. while එකදී නම් අපි සාමාන්‍යයෙන් කියනවා අපේ condition එක true or false වෙන්න ඕන. එතකොට අපි for loop එකදී නම් කියනවා range එක start එකේ සිට end එක දක්වා යනවා. ඒතර end අවස්ථාවේදී තමයි අපි දැනගන්නේ හරි මෙයා loop එක reach කරලා ඉවරයි කියන එක. එතකොට හොඳට මතක තියාගන්න ඔයා රිකර්ෂන් එකක් නිර්මාණය කිරීමේදී අනිවාර්යයෙන් මතක තියාගන්න ඕන කරුණක් තමයි ඔයාගේ බේස් කේස් එක අනිවාර්යෙන් නිරූපණය කරන්න ඕන. ඒක හරියට ලියන්න ඕන. මොකද බේස් කේස් එක හරියට නිරූපණය නොකරොත් මෙන්න මේ අවස්ථාව හරියට නිරූපණය නොකරොත් ඔයාට ඉන්ෆයිනයිට් රිකර්ෂන් එකකට යෑමේ හැකියාව තියෙනවා. ඉන්ෆයිනයිට් රිකර්ෂන් එකට යෑමේ හැකියාව තියෙනවා. මම ඕනනම් ඔයාලට උදාහරණයක් පෙන්නන්නම්. මම හිතුවා මෙන්න මේ අවස්ථාව මම දානවා n එක 6 නම් රිටර්න් කරන්න කියලා එකට. හැබැයි අපි දන්නවා දැන් මේ අපි 5 කියන සංඛ්‍යාවෙන් පටන් ගත්තොත් 5 කියන සංඛ්‍යාවෙන් පටන් ගත්තොත් මේ 6 කියන එක කවදාවත් රීච් වෙන්නේ නැහැ. එතකොට මෙයා ඉන්ෆයිනයිට් ලූප් එක කරන මෙයා දිගටම මේක රන් වෙවි තිනවා නවතින්නේ නැතුව. එතකොට මේක ඉන්ෆයිනයිට් රිකර්ෂන් එකක් විතර යන. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් මේකෙන් එරර් එකක් තමයි අතරම ජෙනරේට් වෙන්නේ. මේ රිකර්ෂන් එරර් එකක් එනවා. රිකර්ෂන් එරර් එකක් එනවා. මොකද මේක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. මේක බේස් කේස් එක කවදාවත් එන්නේ නැහැ. මොකද මේක 5 ඉඳන් එක එක අඩු වෙගෙන යන්නේ. එතකොට මෙයා ඍණ අගයන් වලට ගිහිල්ලා 6ක් කියන එකක් කවදාවත් එන්නේ නැතර මේක රිකර්ෂන් එකක් විතර දිගටම යෑමක් සිදු වෙනවා. අපි ඒක කියනවා ඒක කොමන් රිකර්ෂන් එරර් එකක්. ඒක නිසා අපි අනිවාර්යෙන් බලන්න ඕන රිකර්ෂන් එකක බේස් කේස් එක අනිවාර්යයෙන් ඉල්ල තිනවද ඒ බේස් කේස් එක ඔයා රීච් වෙනවද කියන එක. ඒතර මේවා තමයි අපි සාමාන්‍යයෙන් කියන දේවල් ඔයා රිකර්ෂන් එකක් වගේ එකක් ඉම්ප්ලිමන්ට් කරද්දී දැනගන්න ඕන සහ මතක තියාගන්න ඕන කරුණු. එතකොට රිකර්ෂන් සම්බන්ධව උදාහරණ අපිට රාශියක් පුළුවන් සොල්ව් කරන්න. සාමාන්‍යයෙන් ඔයාට සිම්පල් එක්සාම්පල්ස් ගත්තොත් ෆිබොනාකි සීරීස් එක නිර්මාණය කිරීමේදී අපි ප්‍රසිද්ධ වශයෙන්ම කියන ටවර් ඔෆ් හොනයි එක්සාම්පල් එක ට්‍රී ට්‍රැවර්සල් ඉන් ඕඩර් ප්‍රී ඕඩර් පෝස්ට් ඕඩර් ඕනම ට්‍රැවර්සල් එකක් සිදු කිරීම අපිට රිකර්ෂන් එකක් කරහා ඉෆෙක්ටිව්ව සිදු කර ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔය අපි කතා කරන මර්ජ් සෝට් වගේ වෙලදීත් අපිට රිකර්ෂන් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. එතකොට A level concepts වලදී ඔයාලට මේ වගේ සරල දෙයක් solve කර ගැනීමට රිකර්ෂන් පාවිච්චි කරන්න කොහොමද කියන වගේ දෙයක් දැනගෙන සිටීම ඉතාම වැදගත් වෙනවා. එහෙනම් අද අපි වීඩියෝ එකදී කතා කරේ Python භාවිතා කරලා කොහොමද රිකර්ෂන් එකක් නිර්මාණය කරගන්නේ. ඒකට අපි බේස් එක විදිහට අපි මුලින්ම කතා කරා මෙතඩ් එකක් කොහොමද හදාගන්නේ, මෙතඩ් එකක් ඇතුලේ මෙතඩ් එකක් කෝල් කරන්නේ කොහොමද, ඒ වගේම රිකර්ෂන් එකක් ඉම්ප්ලිමන්ට් කරන්නේ කොහොමද සහ ඇයි රිකර්ෂන් එකක වැදගත්කම, රිකර්ෂන් එකක මොනවද ප්‍රධාන වශයෙන්ම තියන්න ඕන කොටස් දෙක, බේස් කේස් එක සහ රිකර්සිව් කේස් එක. බේස් කේස් එකෙන් තමයි අපි කියන රිකර්සිව් එක එන්ඩ් අවස්ථාව නිරූපණය කිරීම. රිකර්ෂන් කේස් එකෙන් තමයි අපි ෆන්ක්ෂන් එක යාම නැත්නම් ෆන්ක්ෂන් එකට වෙනත වාරයක් කෝල් කිරීම සිදු වෙන්නේ. ඒතර මතක තියාගන්න ඕන කරුණ ෆැක්ටෝරියල් එකක් හරි රිකර්ෂන් එකක නිර්මාණය කිරීමේදී බේස් කේස් එක අනිවාර්යෙන් හරියට නිරූපණය කිරීම සිදු කරන්න ඕනේ. මොකද ඒක නිරූපණය නොකරොත් ඔයා ඉන්ෆයිනයිට් රිකර්ෂන් එකකට යෑමක් සිදු වෙනවා. ඒතර අපි උදාහරණයක් එක්ක මේක දැක්කා. එහෙනම් අපි ඉදිරි වීඩියෝ එකදී මේ වගේ වැදගත් කරුණු කතා කරන්න බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා. මම දේශාන් සුමනතිලක.